කොහොමද ඔයාලට ඉතින් ඔයාලා හැමෝම warm welcome කරනවා මගේ YouTube channel එකට. ඉතින් මේ මගේ first video එක. ඉතින් හරි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Claude වල models ගැන. ඉතින් ඇත්තටම මේකට හේතුව තමයි ChatGPT වගේ නෙවෙයි අපි Claude use කරනකොට අපිට දීලා තියෙනවා අපි pay කරලා Claude ගත්තත් අපිට usage limit එකක් දීලා තියෙනවා. ඉතින් සමහරට අපි pay කරපු subscription එක එහෙම තියෙද්දි අපේ usage limit එක ඉවර වුණොත් අපිට ඇත්තටම Claude use කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට මේ Claude වල model එක හරියට අපි අපේ task එකට use කරන එක හරියටම වැදගත් වෙනවා. මොකද මේ model එකෙන් අපිට ගොඩාක් අපේ usage limit එක save කරගන්න වෙනවා. ඒ කියන්නේ අපි කරන හැම task එකකටම අපි කරන හැම task එකකටම හැම model එකම හරියන්නේ නැහැ. ඉතින් අපි වැඩ කරනකොට පෙළක් task වලට low effort ඕන වෙනවා. අපිට quick answer ඕන වෙන වෙලාවල් තියෙනවා. පෙළක් ඉඳලා හිටලා කියන්නේ සමහර හැම task එකකටම නෙවෙයි සාමාන්‍යයෙන් අඩු task ප්‍රමාණයකට තමයි වැඩිපුර usage limit එකක් අපිට ඕනේ. deep analysis වගේ ඕන වෙලාවට. ඉතින් අපි සමහරට දන්නේ නැතුව අපිට ඕන මේ පොඩි ප්‍රශ්නයක් අහලා short answer එකක් ඕන එකට අපි දන්නේ නැතුව අපි high model එකක් use කරලා තියෙන්න පුළුවන්. එහෙම වුණාම අපේ usage limit එක නිකුරුනේ වියදම් වෙලා waste වෙලා යනවා. ඉතින් ඒ හින්දා තමයි මම හිතුවේ ඔයාලට මේ models ගැන ඔයාලට හොඳ knowledge එකක් දෙන්න. ඉතින් තව දෙයක් තමයි මේ Claude වල models පැටලෙන හේතුව models ගොඩක් තියෙනවා. models ගොඩක් කියන්නේ ඇත්තටම models name වලින් 4යි තියෙන්නේ but ඒවා versions ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක එන්න වෙනකොට ඔයාලට මේ Claude ගැන තියෙන Claude models ගැන තියෙන සියලුම අර confusion එකක් වගේ තියෙනවානේ. අනේ confusion එක නැති වෙනවා කියලා මට කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ task එකට අදාළ model එක ඔයාලට තෝරගන්න ඔයාලට අවබෝධයක් හම්බ වෙයි. හරි. එහෙනම් ඉතින් වැඩි කතා කරන්නේ නැතුව අපි මේ වීඩියෝ එක බලමු. මෙතන තියෙනවා ඇත්තටම Claude වල models 4යි තියෙන්නේ. නම් 4යි තියෙන්නේ. Haiku, Sonnet, Opus, Fable. මේකව මතක තියාගන්න. ඔයාගේ ක්ලාස් එකේ ඉන්න ස්ටුඩන්ට්ස්ලා කියලා. ඉතින් මෙතන මේ versions ඇවිත් තියෙන්නේ අප්ග්‍රේඩ් වෙලා තියෙනවා. එකේ ඉඳන් මේ වෙනකොට ඇවිල්ලා තියෙන versions ටික තමයි තියෙන්නේ. Haiku 4.5, Sonnet 5, Opus 5, Fable 5. ඉතින් අපි ගමු මේ ඉන්න ඔයාගේ ක්ලාස් රූම් එකේ ඉන්න ස්ටුඩන්ට්ස්ලා 4 දෙනෙක්. හරිද? එතකොට මේ ස්ටුඩන්ට්ස්ලා 4 දෙනාගෙන් Haiku කියන කෙනා තමයි ෆාස්ට්ම ස්ටුඩන්ට්. එතකොට ඔයා මොන හරි අහුවට පස්සේ ඔයාලට දෙන ඉක්මනට ආන්සර් කරනවා. ඔයා වැඩි හිතන්නේ නැහැ. ඒ වගේම හරිම ෂෝට් ඒ වගේම සිම්පල් ටාස්ක් වලට එයා ටක් ගාලා රෙස්පොන්ඩ් කරනවා. ඉතින් මෙයා වැඩිපුර යූසේජ් ලිමිට් එක යූස් කරන කෙනෙක් නෙවෙයි. ඉතින් එතකොට අපි මොන හරි ෂෝට් සිම්පල් ටාස්ක් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම මොඩ් එක Haiku වලට දාගන්න ඕනේ. එයා තමයි ෆාස්ට් මෙක් කෙනා. මෙයාගේ වැඩිපුර යූසේජ් ලිමිට් එකක් යන්නේ නැහැ. දෙවැනි කෙනා තමයි Sonnet. ඉතින් දැනට තියෙන Sonnet 5 version එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙයා ඔයා කන්සිඩර් කරන්න all round. ඒ කියන්නේ හැමදේම balance එකේ කරන්න පුළුවන් ස්ටුඩන්ට් විදිහට. ඉතින් මෙයා ගොඩාක් reliable ඒ වගේම හැම දෙයකටම සාමාන්‍යයෙන් balance එකක් විදිහට හැම task එකකටම හොඳම කෙනා තමයි මේ Sonnet කියන version එක. ඉතින් Sonnet කියන model එක. sorry not version. ඉතින් අපේ හැමදාම work කරනකොට default විදිහට අපි Sonnet තමයි use කරන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට Sonnet 5 medium අපිට වැටලා තියෙනවා default model එක විදිහට but සමහර වෙලාවට opposite වෙලා තියෙනවා. ඉතින් ඔයාට daily ඔයා කරන task වලින් 75කට 80කට ඔයාට වැදගත් වෙන්නේ Sonnet 5. I think ඔයාට free plan එකේදී මේ Haiku Sonnet දෙන්නම meet වෙනවා. හරි. ඊගාව එක්කෙනා තමයි Opus කියන්නේ. Opus තමයි ඔයාගේ ක්ලාස් එකේ ඉන්න top student. ඉතින් මෙයා ගොඩක් හෙමින් වැඩ කරන්නේ. කියන්නේ අපි ටාස්ක් එකක් දුන්නාට පස්සේ යා මේ Haiku වගේ නෙවෙයි ගොඩක් deeply හිතලා අපිට answer එක දෙනවා. ඉතින් මෙයා ගොඩක් හොඳයි hard multiple step work කරගන්න. ගොඩක් step ගොඩක් තියෙන වැඩක් කරගන්න. deep work analysis research වගේ work වලට. හැබැයි මෙයා අපේ usage limit එක ඉක්මනටම ඉවර වෙනවා. මෙයා use කරද්දී ඉතින් අපි හැම වෙලේම අර carefully Opus use කරන්න ඕනේ. හැම task එකකටම use කරන්න එපා. ඔයාලට අදාළම වෙන task එකකට විතරක් Opus use කරන්න. ඊගාට අපිට ඉන්නවා Fable 5. Fable 5 තමයි ඔයාගේ ක්ලාස් එකේ ඉන්න genius student. ඉතින් මෙයා ගොඩක් capable model එකක්. හැබැයි මෙයා අපිට සාමාන්‍යයෙන් අපේ pro version එකේදී අපිට හම්බ වෙන්නේ නැහැ. ඇත්තටම play කරලා ගත්තත් අපි තව additionally extra credit use කළා තමයි අපි Fable 5 use කරන්න ඕනේ. ඉතින් generally අපිට Fable 5 ඕන වෙන්නේ නැහැ. අපිට Opus
සොනට් and opus වලින් ලොකු වැඩි ප්‍රමාණයක් කරගන්න පුළුවන්. ඉතින් මම හිතන මෙන්න මේක තමයි ඔයාලගේ තියෙන වෙනස. ඉතින් මම දැන් ඔයාලට මේ theoretical part එක කියා දුන්නේ. අපි දැන් ගිහිල්ලා බලමු chat එකේ Claude chat එකේ practically කොහොමද මෙයාලා visible වෙන්නේ, කොහොමද අපි choose කරන්නේ කියලා. ඉතින් දැන් මම ඉන්නේ මගේ Claude interface එකේ chat එකේ ඉන්නේ. ඉතින් බලන්න මම default ආවට පස්සේ අපේ default වෙලා තියෙන Sonnet 5 medium. මම මේ down එක click කරාට පස්සේ මෙතන තියෙනවා අපේ models ටික අපිට බලා ගන්න පුළුවන්. Haiku 4.5, Sonnet 5, Opus 5 and Fable 5. ඉතින් මෙතනදී අපිට පුළුවන් මේක choose කරලා දැන් අපිට Fable 5 available නැහැ. මේ තුනෙන් අපිට අදාළ task එකට ඕන model එක අනිවාර්යයෙන්ම choose කර ගන්න. ඉතින් මම හිතනවා දැන් ඔයාලට මේ Claude models ගැන හොඳ idea එකක් එන්න ඇති කියලා. ඊගාවට තියෙනවා මෙතන බලන්න මේ effort කියලා එකක්. මේකෙන් කියන්නේ මොකක්ද හරි. අපි දැන් බලමු ගිහිල්ලා ඉගෙන ගන්න මොකක්ද මේ effort කියන එක. ඒක අපි use කරන්නේ කොහොමද කියලා. ඇත්තටම effort ගැන කියනකොට කියන්න ඕනේ. දැන් අපි ඉස්සෙල්ලා model එක choose කරානේ. model එක කියන්නේ අපි මොකක් හරි ප්‍රශ්නයක් Claude වලින් අහුවම අපිට answer එක දෙන්න ඕන පුද්ගලයා කවුද කියන එක අපි decide කරනවා. ගන්න. එතකොට ඒ Claude ඇතුලේ ඒ වගේ persons ලා 4 දෙනෙක් ඉන්නවා. Haiku ඉන්නවා, Sonnet ඉන්නවා, Opus and Fable 5. ඊට පස්සේ දැන් අපි මේ effort එක කියලා කියන්නේ ඒ අපි එක person කෙනෙක් choose කරාම එයා ඒ task එකට දෙන්න ඕන effort level එකත් අපි කියනවා. දැන් අපි හිතමු අපි task එකට choose කරා කියලා Haiku. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ඔයා මේකට low effort එකක් දෙන්න, medium එකක් දෙන්න, high එකක් දෙන්න, extra දෙන්න, max වෙන්න. එහෙම කියලා එයා try කරන්න ඕන level එකත් අපිට දෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේකේ තියෙන මේ low එකට low credit usage එකක් කියන්නේ max එකේදී වැඩිපුර usage එකක් යනවා. හැබැයි අපි high effort එකක් දුන්නොත් අපිට low effort එකට වැඩිය ගොඩක් හොඳ answer එකක් හම්බ වෙන්න පුළුවන්. I think අපි but මේ අපි high effort එක use කරනකොට අපේ usage limit එක යනවා. ඒ වගේම time එකක් ටිකක් අරගෙන තමයි answer එක දෙන්නේ. ඉතින් ඒ වගේ අපි දැන් Sonnet ගත්තොත් Sonnet වලටත් අපිට කියන්න පුළුවන් ඔයා try කරන්න ඕනේ low ද medium ද high ද extra ද max ද. කොයිතරම් effort එකක් අපි දෙන්න ඕනද කියලා. මේක තමයි මේ effort කියන්නේ. model කියන්නේ කවුද අපේ work එකට answer එක දෙන person. effort කියන්නේ අපි අර කියනවා person choose කරාම ඔයා කොච්චරක් effort එකක් අපේ වැඩේට දෙන්න ඕනද කියලා. ඊට පස්සේ තියෙනවා thinking toggle එක. ඉතින් මේ thinking toggle එක අපිට Claude වල අර effort වලට යටින් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් එතෙන්ට ගිහිල්ලා අපිට පුළුවන් මේක switch on and switch off කරන්න. ඉතින් මේකදී switch on කරාම වෙන්නේ ඔයා අර choose කරනවනේ දැන් model එකක්. එයා අපි අහුවට පස්සේ answer එක දෙන්න thinking mode එක on කරාම වෙන්නේ ඒ student කියලා අපි කිව්වේ. ඒ අපේ answer එක දෙන්න කලින් draft work එකක් කරනවා. step by step process එකක් follow කරලා තමයි අපිට answer එක දෙන්නේ. ඉතින් මෙතෙන්දී අපි thinking mode එක on කරාම අපිට හොඳ answer එකක් good answer එකක් හම්බ වෙනවා. අපේ usage limit එක ගොඩක් යනවා. ඉතින් සමහරලාට අපිට හැම වෙලේම thinking mode එක ඕන වෙන්නේ නැහැ. අපිට thinking mode එක off කරාට පස්සේ එයා direct answer එකක් දෙනවා. අර behind the work step by step process එකක් follow up කරන්නේ නැහැ. ඉතින් අපි දැන් ගිහින් බලමු. මෙන්න මේ ආයේ Claude වල දැන් බලමු thinking mode එක. මෙන්න මම කිව්වර effort එක තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන ඔයා කැමති model එක choose කරලා එයාගේ effort level එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ thinking toggle එක මේක switch on off කරන්න පුළුවන්. on කරොත් එයා step by step process එක follow කරලා time අරගෙන answer එකක් දෙන්නේ. but high credit usage එකක් යනවා. නැත්තම් අපිට පුළුවන් මේ thinking mode එක off කරලා තියන්න. මේකෙන් අපේ credit usage එක save කරගන්න පුළුවන්. හරි ඔන්න අද මම ඔයාලට කියා දුන්නේ Claude models ගැන. ඉතින් මම මේ වීඩියෝ එක start කරනකොට ඔයාලට කිව්වා වගේම දැන් මම හිතනවා ඔයාලට Claude වගේ task එකක් Claude වලට ගිහිලා කරගන්නකොට ඒකට අදාළ model එක choose කරන්න effort level එක දෙන්න ඒ වගේම thinking mode එක activate කරනවද නැත්ද කියන එක ගැන idea එකක් ආවා කියලා. ඉතින් මේවා තේරෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් note down කරගන්න. ඉතින් ඇත්තටම මම ඔයාලට කියලා දුන්නේ මගේ Claude Crash 7-day program එකේ එක lesson එකක් මම මගේ students වලට කරනවා. ඉතින් ඔයාලට කැමති නම් පුළුවන් මගේ Claude Crash program එකත් එක්ක join වෙන්න. ඒක 7-day program එකක්. මේක මම ඔයාලට කිසිම මේ harsh කියන්නේ force කරන්නේ නැහැ. ඔයාලට කැමති නම් විතරයි join වෙන්න පුළුවන්. දැන් අපේ මේ week එක කියන්නේ third batch එක. next week එකේ අපේ fourth batch එක start වෙනවා. ඉතින් ඒකට registration කරනවා මම මේ Wednesday වල විතර වගේ න. ඉතින් ඔයා කැමති නම් ඔයාලට පුළුවන් මට DM එකක් දාන්න. මගේ WhatsApp number එක තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට මාව FB වල TikTok වල හැමතැනම හම්බ වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මට text එකක් දා ගන්න. හරි. මම limited students ට ප්‍රමාණයක් තමයි එක batch එකකට ගන්න. ඉතින් හරි
කොහොම වුණත් මගේ මේ වීඩියෝ බලවට thank you so much and මම අලුත් වීඩියෝ එකක් අරගෙන මේ වගේම ඉක්මනින්ම අප්ලෝඩ් කරලා ඔයාලව ඉන්ෆෝම් කරන්නම් and thanks for watching.